ඔෆිස් එකට ඇවිත් දින 3ක්ම ගෙවී ගියේ වේගයෙන්. මේ ඉනු මේ අද උඹේ පාටියක තියනවා නේද? විකු ඇහුවේ පුදුම සීරියස් මූණක් හදාගෙන. ඉනුගේ අක්ක වගේම එයා අසලම හිටපු මාත් කල්පනා කරේ විකු මේ කියන පාටිය මොකක්ද කියලා. මොන පාටියකද බං? ඇයි යකෝ උඹ ජොබ් එකෙන් අස්සලා යන එකේ පාටිය? ඈ බම් පොල් බෑ මූණෝ. අස්වෙලා යන මට උඹලා සල්ලි එකතු කරලා කෑම වේලක් දෙන්න නැතුව ඒ දවසටත් හදන්නේ මගේ පර්ස් එකට තට්ටු කරන්නද? ඉනෝ කෑ ගැහුවේ වටපිටාවේ හිටපු හැමෝම හිනස්සමින්. අනේ ඵලයන් යන්නේ නෝ උඹට හම්බෙන බෝනස් එකේ හැටියට මේ මුළු ඔෆිස් එකටම කන්න දෙන්න පුළුවන්. ඒ අසලම හිටපු පසින්දු එසේ පැවසුවේ අපි දෙදෙනා අසලට රන් වෙමින්. අඩෝ සිරාවටම අඩුම තරමේ අර හිල්ටන් එකට ගිහින් සීෆුඩ් බාබකියු පාරක්වත් දාමු බං. මොකද කියන්නේ? අන්න අයිඩියා එක. විකුයි පසින්දුයි දෙන්නම එකතු වෙලා ඉනුකිව වට කරගනිද්දි ඇය සිටියේ ඔළුවේ අතත් ගහගෙන. good morning guys. මොකෝ මේ අද පාර්ලිමේන්තුව එක තැනකට රැස් වෙලා? බරපතල සාකච්ඡාවක් වගේ. CD හෝල් එක ඇතුළට පිවිස්සුනේ එහෙම අහගෙනමයි. මෙච්චර වෙලා ඇවිස්සුණු කාකු ගොඩක් වගේ කෑගගා හිටපු හැමෝම එක පාරටම නිශ්ශබ්ද වුණේ ඉන්දිකටුවක් වැටුණත් ඇහෙන තරමට. මචන් CD ඉනු අයින් වෙලා යන එකට අද පාටි එකක් තියෙනවලු. උඹත් එනවා නේද? එක්වරම විකු එසේ පවසද්දී ඉනුගේ අක්කා දෙතොල් පමණක් හසුරුවමින් ඔහුට බැනවැදුනේ ශබ්දයක් නොනැගෙන ලෙසට. of course මන් නැතුව කොහෙද උඹලා පාටි දාන්නේ? කොහොමත් ඉතින් මේකගේ බඩේ ඉන්න තිඟන්නෙක්නේ. කොයි වෙලේ බැලුවත් කා කියාගෙනමයි ඉන්නේ. එහෙම එකෙක්ගෙන් මේ වගේ උත්තරයකට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ කොහොමත්. හේතුවක් නොදන්නවා වුණත් CDගේ මූණ දැක්ක ගමන් මට එන්නේ පුදුම කේන්තියක්. ඉතින් ඔහු හොඳක් කිව්වත් නරකක් කිව්වත් විහිළුවක් කරත් මගේ මුවින් මෙන්ම හිතින්ද පිටවන්නේ රැවුම් ගෙරවුම් පමණයි. ඔහුගේ ඒ සෙල්ලක්කාර දැස් මොහොතකට මගේ කේන්තියෙන් පිරුණු මුහුණ මත නතර වෙද්දි මං අහක බලාගත්තේ දෙතොල් තද කරගනිමින්. ආයු සංසාරා මොකෝ කියන්නේ? පාටියට යමුද? CD එක්වරම එසේ අසද්දී මගේ දැස් නැවතත් හැරුණේ ඔහුගේ පැත්තට. එයා කරන අනිත් හැම දේම ඉවසන්න පුළුවන් වුණාට උප්පැන්න සහතිකයේ තියෙන මුළු නමම එහෙම් පිටින්ම කියවද්දි නම් මට දරා ගන්නම අමාරුයි. නැහැ CD. ඇයි? බෝයිෆ්‍රෙන්ඩ්ගෙන් පර්මිෂන් නැද්ද? බෝයිෆ්‍රෙන්ඩ්? මං කියන්නේ ඉතින් මේක හිතාගෙන ඉන්නේ හැමෝම එයා වගේ කියලා වෙන්නේ නැති. මේ මං අද හවස ගෙදර යනවා CD. ඒ නිසායි එන්න වෙන්නේ නැත්තේ. ගෙදර යනවා? ඇයි මෙච්චර කල් හිටියේ ගෙදර නෙමෙයිද? ඔහු මගේ දැස් දෙස බලමින් ඇසුවේ කුතුහලයෙන්. නැහැ මගේ ගම හන්තානේ. වව් ආයු සංසාර එතකොට ඉන්නේ එච්චර ලස්සන ගමකද? ඔහුගේ මුහුණේ එකපාරට ඇඳුනේ අමුතුම දීප්තිමත් සිනහවක්. ඊට පස්සේ ආ හැරුණේ විකුල පැත්තට. මචං මොකෝ කියන්නේ? දවසක නිවාඩුවක් දාලා යමුද හන්තානේ පැත්තේ? හරිනේ. ඔය කොලේ වැඩක්. දැන් ඉතින් මේ බඩජාරියෝ ටිකට ගෙදරින් කන්න දෙන්නත් එපැයි. අඩුම තරමේ පඩියවත් හම්බෙනකන් ඉඳලා આવොත් හොඳයි. මං හිත ඇතරෙන් කියව ඉනෝ දිහා බලද්දි එයත් මන් දිහා බලලා කටකොනකින් hina වුණා. සෙනසුරාදා දවස ඒ විදිහට ගෙවෙද්දී මනුවට හවස් වෙනකම්ම වැඩ කියලා කියපු නිසාම මම පාරට ආවේ වීල් එකක් අරගෙන ගෙදරට යන්න. මොකද මේ වෙද්දිත් අයියලා මනුවගේ ගේ ගාවට ඇවිල්ලා ඇති මාව ගන්න. මගේ වෙලාවටම පාරේ වීල් එකක්වත් නැති වෙද්දී මගෙන් හරි අත දාලා වීල් එකකට නගිනවා කියලා හිතාගෙන
මම හිමින් ඉදිරියට අඩි තැබුවේ. නමුත් ඒත් එක්කම කළු පැහැති මෝටර් රථයක් මගේ මාර්ගය හරස් කරලා නතර වෙද්දී හිතට දැනුනේ මහා අමුතු බියක්. ඔෆිස් එකේ කට්ටිය ඇරුණහම මේ කොළඹ නගරයේ කිසිදු මනුස්ස පරානයක් නොහඳුනන මං ඉස්සරහා මෙසේ මෝටර් රථයක් නැවැත්වීම බියවීමට කරුණක් නොවේද? නමුත් එක්වරම එම මෝටර් රථයේ පැති කණ්ණාඩිය පහතට වෙද්දී මගේ සිතට පැමිණිය සතුටක්. සර්, මොකෝ ළමයෝ මේ පයින්ම? මේ වීල් එකක් හම්බුන්නේ නැහැ සර්. මගෙන් හරි එකක් නවත්ත ගන්නවා. නගින්න මං ගිහින් දාන්නම්. මනෝගේ ගෙදරටනේ. ඉතින් ඊට වඩා සතුටක් කොහෙන්ද? ඔහොත් එක්ක එකට යන්න තියනවා නම් මගේ හිතට ඊට වඩා දෙයක් නැති තරම්. නමුත් එලෙස බොළඳ හැඟීම් වලට ඉඩ දීම නුවණට හුරු නැහැ. එක් අතකින් ඔහු මා රැකියාව කරන ආයතනයේ අයිතිකරු. තවත් අතකට ඉඳ හිට කතා බහ කරත් මගේ සිතේ ඔහු පිළිබඳව ආකර්ෂණයක් තිබුණත් ඔහු තාමත් මන් නොදන්නා තවත් එක් පිරිමියෙක් පමණයි. හැඟීම් වලට වහල් වී මගේ ජීවිතයට හෝ චරිතයට යම්කිසි කැලලක් සිදු වුණොත් ඒ හානිය මට විතරක් නෙමෙයි. මං වෙනුවෙන් පණ උනත් දෙන්න ලෑස්ති මගේ අයියටයි අක්කටයි සිද්ධ වෙනවා. ඔවුන්ගේ විශ්වාසය කුමන හේතුවක් නිසාවත් බිඳ දමන්න මට බැහැ. ඕනේ නෑ සර්, මට යන්න පුළුවන්. කරදර වෙන්න එපා. මගේ පිළිතුරත් එක්ක ඔහු හිස වනා පිටව ගියේ ඒත් එක්කම වගේ ආපු වීල් එකකට මාත් ගොඩ වෙද්දී. නැගිටින්නකො පැටියෝ. තව කොච්චර වෙලා හොම නිදා ගන්නවද ඔයා? ඊයේ වැඩ ඉවර වෙලා අයියලත් එක්ක හන්දානට එද්දිත් වෙලාව මධ්‍යම රාත්‍රී 12ටත් ආසන්න වී තිබුණේ. ඒ නිසාම මම තීරණය කරා ඉරිදා දවසින් වැඩි හරියක්ම මගේ නිින්දට ලබා දෙන්න. අනේ මට නිදා ගන්න දෙන්නකෝ. උදේ වෙනකන් නැගිටින්නේ නෑ අද. උදේ කොහෙද දරුවෝ? දැන් දවලුත් වෙලා. දන්නවද වෙලාව? දැන් 12යි කාලයි. එච්චර වෙලා ගිහින්ද? අක්කගේ වචනත් එක්කම මං නැගිට්ටේ දෑස් අත්වලින් පිස දමමින්. නින්ද කියන්නේ මට මේ ලෝකයේ තියෙන වටිනාම දේවල් වලින් එකක්. කැම්පස් එකෙන් අවුට් වුණාට පස්සේ අවුරුද්දක්ම කළේ උදේ වෙනකම්ම නිදාගත් එකනේ. ඉතින් මේ ජොබ් එකට යන්න ඕන නිසාම පහුගිය සතිය පුරාම මට සිද්ධ වුණා පාන්දර 4 වෙද්දි නැගිටින්න. මොකද ඉතින් මනෝට තනියම යන්න දෙන්නත් බෑනේ. ඒ නිසා මට ඕන උනේ ඒ මුළු සතියෙම අහිමි වෙච්ච නිින්දේ ඇරියස් අද කොහොම හරි කවර් කරගන්න. අම්මෝ කෙල්ලේ මනුස්සයෙක්ට පුළුවන් ද මෙච්චර වෙලා නිදාගන්න? සාමාන්‍ය මනුස්සයෙක්ට නම් බෑ තමයි අක්කේ. ඒත් මහසෝ නංගි නංගි වෙච්ච මට පුළුවන්. මං එහෙම කිව්වේ ආයෙත් අක්කගේ උරහිස මතට හිස තබාගෙන දැස් පියාගනිමින්. කෝ කෙල්ලේ කම්මැලි නොවී ගිහින් මූණ හොදගෙන එන්න. උදේටවත් කන්න බැරි වෙච්ච එකේ ආන්න දවල්ට අයියා ටවුන් එකේ හොටෙල් එකෙන් බත් එකක් ගෙනාව ඔයාටම කියලා. ඒකත් සීතල වෙන්න කලින් කන්න. අනේ ඇත්තමද? අම්බෝ අයියා නම් දෙයියෙක් නෙමෙයි දේ වාලයක්. විනාඩි 5ක් දෙන්න මං එන්න. අයියා ගෙනල්ලා තිබුණු බත් මුල ඇටයක්වත් ඉතිරි නොවන විදිහට කාලා බඩත් උස්ස ගන්න බැරුව මං ඇවිත් වාඩි වුණේ සාලේ තිබුණු සෝෆා එකෙන්. ඉතින් සුද්දි කියන්නකෝ බලන්න කොහොමද ඔෆිස් එකේ විස්තර? හොඳයි අනේ. විශේෂ දෙයක් නෑ. ඔහේ යනවා. විශේෂ කෙනෙකුත් නැද්ද ඔෆිස් එකේ? අක්කා මගෙන් ඇහුවේ ඇස් දෙකත් හීනි කරගනිමින්. එයා එහෙම අහන තත්පරේම මගේ ඔළුවට ආවේ ගෞරව් සර්. එහෙම කියලත් කවුරුත් නැහැ. හැබැයි නැත්තෙත් නෑ නේද? කතාව කියවලා ඔයාලට දැනෙච්ච දේවල් පහල කමෙන්ට් සෙක්ෂන් එකට දාගෙන යන්න. ඒ වගේම channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ගිහින් එන්නම්. ආයි ඉක්මනටම අලුත් කොටසකින් හම්බෙමු.